හායි සුබ දවසක් හැමෝටම මම ලහිරු ප්‍රසන්න. ඔබ හිතන්නක ඔබ ගොවිබිමක ඉඳගෙන ඉන්නකොට එක පාරම පොළව ඇතුළට ගිලා බහිනවා කියලා. මේක සිරමා කතාවක් නෙමෙයි. අපිට මේ කතාව වෙන්නේ තුර්කිය පැත්තේ. තුර්කියේ කොන්ය කියන ප්‍රදේශය තමයි ඒ රටේ කෘෂිකාර්මික හදවත විදියට හැඳින්වෙන්නේ. මොකද මේ ප්‍රදේශය තමයි කෘෂිකාර්මික භෝග විශාල වශයෙන් වගා කෙරෙන්නේ. හැබැයි මේ වෙනකොට ඒ ප්‍රදේශයේ විශාල ආවාට වගේ දේවල් එහෙමත් නැතිනම් පොළොව මත ඉදිවුණු විශාල කුහර වගේ දේවල් 700ක් විතර හැදිලා තියෙනවා. සමහර ඒවා මීටර් 50ක් විතර ගැඹුරුයි. සමහර ඒවා මීටර් 100කට වඩා පළලින් යුක්තයි. ඉතින් සමහරව හිතනවා මේක භූත වැඩක් කියලා. හැබැයි භූත දෙයකට වඩා මේ කතාව ටිකක් බරපතලයි. භූවිද්‍යාඥයෝ කියන්නේ මේ මිනිසුන් විසින්ම කරගත්ත පාරිසරික විනාශයක් කියලා. ඇත්තටම මොකද්ද මේ වෙන්නේ? සරලවම කිව්වොත් මේ ප්‍රදේශයේ බඩ ඉරිඟු, තිරිඟු, සීනි බීට් වගේ වතුර ගොඩාක් ඕන වෙන භෝග තමයි වගා කරන්නේ. හැබැයි නියගය නිසා වැස්ස නැති වෙනකොට ගොවින් කරන්නේ මේ ප්‍රදේශයේ නලලින් ගහලා පොළව යට තියෙන වතුර ටික උඩට අදින එක. බරපතලම කාරණය තමයි මේ ප්‍රදේශයේ බලපත්‍ර නැති නලලින් 1,20,000ක් විතර තියෙනවා කියලා තමයි කියන්නේ. ඉස්සර අවුරුද්දකට මීටරයක් 20 විතර බැස්ස වතුර මට්ටම දැන් අවුරුද්දකට මීටර් 4ක් 5ක් විතර වේගයෙන් පහළ බහිනවා කියලා කියනවා. ඉතින් කොහොමද මේ විදිහට පොළව කඩාගෙන වැටෙන්නේ? පොළව යට තියෙන හුණුගල් ස්තරයේ අතරේ තියෙන වතුර ටික තමයි මේ ගොවියෝ උඩට අදින්නේ. එතකොට ඒ වතුර ටික එතනින් අයින් වුණාම එතන ලොකු හිස් අවකාශයක් හැදෙනවා. එතකොට වෙන්නේ උඩ තියෙන පස් තට්ටුවේ බර දරා ගන්න බැරුව එකපාරටම පොළව ඇතුළට කඩාගෙන වැටෙන එක. සරලවම කිව්වොත් පස්වලට යටින් තිබුණු වතුර කුළුණු මේක තිබුණේ සපෝට් එකක් විදියට. එතකොට මේ ටික නැති වුණාම පොළව නිකම්ම ගිලා බහිනවා. ඉතින් මේක සෝබාදහමේ වැරැද්දක් නෙමෙයි. භූගත ජලය අනිසි විදිහට පාවිච්චි කරපු එකේ ප්‍රතිඵලයක්. මේක ලෝකෙ කොහෙ වුණත් මේ විදිහට වතුර නාස්ති කළොත් අනාගතයේදී මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ආවාට තියෙන්නේ තුර්කිය විතරක් නෙමෙයි. මේ වගේ ආවාට අපිට ඉන්දියාව, චීනය, ඇමරිකාව සහ මෙක්සිකෝ වගේ රටවල් වලත් දැක ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට භූගත ජලය අනිසි විදිහට පාවිච්චි කරොත් අපිට මේ වගේ දේවල් තව එක එක රටවලින් අහන්න ලැබෙයි. තුර්කියේ මේ පොළොව ගිලා බහිනෙන් අපිට ලොකු අනතුරු ඇඟවීමක් කරනවා. වතුර කියන්නේ අනන්ත දෙයක් නෙවෙයි. අපි අද හිතලා භාවිතන්න කළොත් හෙට අපිට පොළොවත් ඉතිරි වෙන්නේ නැහැ. ඉතින් මේ ගැන ඔබේ අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.